Hi guys. Yep, that's me. You're probably wondering how I ended up in this situation. මේ ඉන්නේ මම. මගේ එහා පැත්තේ රතු පාට කොලර් ටී-ෂර්ට් එකක් අඳන් ඉන්නේ මගේ පොඩි කාලේ යාළුවා. මොයි මායි අපේ සෙට් එකයි ඒ කාලේ කරපු ආතල් වැඩ නම් සෑහෙනට තියෙනවා. හැබැයි ඒ වැඩ ගැන කියන්න මේ ඒකට වෙලාව නෙමෙයි. මිනිහා ඔන්න බඳින්නයි යන්නේ. ඉතින් බෙස්මන් විදියට ඉන්නේ මම. ඉතින් මම හිතුවා ඒ දවසත් මෙමරි එකක් විදියට දවසක බලන්න තිබුණොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ vlog එක. good morning මොකද මනමාලය තිනගලා ඉතින් අපි පාන්දර 4ට විතර පිටත් වුණා අපිට සැලුන් එකට ගිහිල්ලා කොණ්ඩේ එහෙම හදන්න තිබ්බ හින්දා. ඉතින් ඒකට අපි ගියේ ටයර් හන්දියෙන් හැරිලා වේවැල් දුවේ අතුලි පාරේ යනකොට හම්බෙන Cherry Hair and Beauty Unisex සැලුන් එකට. ඉතින් එතනදි තමයි අපි තුන් දෙනාගෙම කොණ්ඩේ හැදුවේ. ඉතින් සාමාන්‍යයෙන් මට තියෙන්නේ curly hair එකක්. ඉතින් අද පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. දැන් නම් නිකන් රමෝද් මාලක වගේ නේද? ඉතින් මේගොල්ලෝ එයාලගේ page එකේ දාන්න මේ විදියට පුටුව කරකෝ වීඩියෝ ටිකකුත් ගත්තා. ඉතින් ඕගොල්ලොන්ටත් කියන්න තියෙන්නේ ඕගොල්ලොත් මොන හරි බිස්නස් එකක් කරනවා නම් පුළුවන් තරම් social media platforms use කරන්න. මොකද ඕගොල්ලොන්ගේ social media presence එක ඕගොල්ලොන්ගේ business එක grow කරන්න ගොඩක් උදව් වෙනවා. ඉතින් social media කියන්නේ free tool එකක්. ඒක use කරන්න. අපි ලෑස්තිලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගියේ photos ගන්න location එකට. සමහර විට මීට කලින් ඔයගොල්ලෝ මේ ලොකේෂන් එක දැකලත් ඇති. මොකද jingle bells මියුසික් වීඩියෝ වලට එහෙම ගන්න ලස්සන ලොකේෂන් එකක් තමයි මේ. ඉතින් ක්ලාස් වල ඉස්කෝලේ මීට කලින් වෙනම අපි දැනගෙන හිටපු යාළුවෝ ටික වෙඩින් එකේදී සෙට් වුණා. ඒ වගේ වෙලාවට තමයි හිතෙන්නේ ලංකාව කියන්නේ කොච්චර පුංචි රටක්ද කියලා. කොහේ ගියත් දන්න කෙනෙක්ව හම්බෙනවා. මේ වෙන එකද පොඩ්ඩේ. මරත් තියන් බලන්න. ඕ බලන්න. Berasa biru ya apa friendship එක මොකද්ද කියලා අඩ බෝම්බේ ඉතර වීඩියෝ ටික දාගනි ඒවට බලපාලා මාරු වුණා වයි අපි ඉතින් ඔන්න ඔය විදිහට වෙඩින් එක ඉවර වුණාට එතනින් අපේ දවස නම් ඉවරුන්නේ නැහැ. ඊට පස්සේ කට්ටියට ආෆ්ටර් පාටි ඕනේ වුණා. ඔටුන්නක් හදලා දෙන්නද? මේ අපි කොහෙද වයින්නේ? නෑ ඉතින් කන්දානේ අපි පොලිසියෙන් ඇවිල්ලා ඉන්නේ ඕක. සාරා. මොකද දැන් මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ අපි ඔක්කොම ඉන්නේ. අතට නෙමෙයි මේ පෙරේතකමට එන්නේ. බිල්ල දැන් වතුර බීලා. වතුර බීලා බර බිල්ලා? එහෙට කවුරුත් නැහැ. කොහෙද? ඔෆිස් එකේ. හරි මොකද එහෙල මොන හරි පන්නලා තියන්නේ. ඉතින් අදට vlog එක ඉවරයි. මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් like එකක් දාලා subscribe කරන්න. හරි අපි එනවා දැන්. අඩෝ ලයිට් උත් ඔෆ් කරාවත්. මේක මෙහෙමද දාන්නේ දන්නේ නැහැ.